බටලන්ත කොමිෂන් සභා වාර්තාවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඍජුව මිනිමැරුම් චෝදනා එල්ලවන බැවින් ඔහු වහාම අත්අඩංගුවටගෙන විමර්ශන කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා. ඔහු අවධාරණය කරන්නේ බටලන්ත බදකාගාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඍජුවම නියෝග කිරීමට ජනාධිපතිවරයාට හැකි බවයි. බටලන්ත කොමිෂන් වාර්තාව පුරා තියෙනවා මිනිමැරුම් වලට සම්බන්ධ වෙච්ච රනිල් වික්‍රමසිංහ කියලා පුද්ගලයෙක් ගැන. ආණ්ඩු පක්ෂය වාර්තාව සභාගත කරමින් කරන ප්‍රධාන කතාවේ එහෙම නමක් නැහැ. මම කියන්නේ නම කියන්න අවසර හරි ඉල්ලලා බිමල් රනිල්ගේ නම කිව්වා නම් හොඳයි. මොකද මිනිහා මේකේ පැහැදිලි වගේ උත්තර ගන්නවා. ඩඩ්ලි සිරිසේනගේ නම කියන්නේ නැති එක අපිට තේරෙනවා කියන්නකෝ. රැස්වීම වලට පොළොන්නරුවෙන් සෙනග ගෙනියන්න බස් වලට සල්ලි දුන්නාට පස්සේ මේ මිනිහාගේ නම කියන්න අමාරුනේ. හනීෆ් යූසුෆ්ගේ නම කියන්නත් අමාරුයි කියන එක අපිට තේරෙනවා කියන්නකෝ. ඡන්ද කැම්පේන් කරන්න හනීෆ් යූසුෆ් වගේ මිනිහෙක්ම සල්ලි දුන්නේ නැත්නම් වෙන කාගෙන්වත් සල්ලි අරන් කරන්න බෑනේ. කළගුණ සලකන්න වෙනවනේ. ඕක තමයි අපි කලින් කිව්වේ. ඇත්තටම බිමල්ගේ කතාවේ න හැංගීම් බරව කතානායක අඬවල අරමේ ලොකු කතාවක් කරා. බටලන්ත ගැන එච්චර හැඟුම්බර කට්ටිය තමන්ගේ පක්ෂයේ නායක මණ්ඩලයම අත්අඩංගුවේදී මරා දැමීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න පැකිලෙන්නේ ඇයි? මේ ආණ්ඩුව ඉතාම පැහැදිලි මුකුත් කරන්නේ නැහැ. පිටු 4000 ගානක වාර්තාවක් තියෙනවා සම්පූර්ණ සාක්ෂි සටහන් සහිතව ඒක සභාගත කරා. ලිඛිත සාක්ෂි තියෙනවා, වීඩියෝ සාක්ෂි තියෙනවා, ඡායාරූප සාක්ෂි තියෙනවා. ඒගොල්ලෝ ආණ්ඩුවක් කරනවා. ඒගොල්ලෝ විමර්ශන වාර්තාව අපිට දෙනවා. උඹලා පුළුවන් භාෂාවකින් කියවලා පුළුවන් දෙයක් කරපල්ලා කියලා. දැන් අපිට දැන් කියන්න තියෙනවා හරි බිමල් අපිට පුළුවන් දෙයක් අපි කරන්න. දැන් මොකටද ආණ්ඩුවක් ගත්තේ? ප්‍රජා අයිතිය අහෝසි කරනවාද කියලා නීතිපතිගෙන් ඇහුවොත්. නීතිපතිත් මහන්සි වෙන්න එපානේ මේ වීඩියෝ එක බලලා ලියුම ලියලා හෙට උදේට දෙන්න. මං කියනවා මේකේ නීතිය තියෙන මේ. බටලන්ත අපරාධ ගැන හොයන කොමිසම චන්ද්‍රිකා ස්ථාපිත කරේ එයාගේ මිතුරා, එයාගේ අඹ යාළුවා වන රනිල් වික්‍රමසිංහ බේරගන්න බලාගෙන 1970ට පනත එන්නේ මේ 1948 පනත. ඒ නිසා බටලන්ත විමර්ශන කොමිසමට ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා වෙන බලතල නැහැ. ඊළඟ එක තමයි කමිටුවක් පත් කරන්නේ. කමිටුවක් පත් කරන්නේ මොකටද? මේ විමර්ශන කොමිසමක් පත් කරලා සාක්ෂි සම්පින්දන වාර්තාවක් හදලා ඔක්කොම ඉවරුනාට පස්සේ ආයෙ කමිටුවක් හදලා. ඔය ඉතින් නොකරන වෙදකමට පොඳුරු තෙල් හත් පට්ටකුයි තව ටිකකුයි ඕන කියලා ඔය කියන්නේ. ඔය නීතිපතිගෙන් මුකුත් අහන්න දෙයක් නැහැ නේ. මිනිමැරුමක් වෙලා තියෙන. ඒ නිසා විකාර කරන්න ඕනේ නැහැ කමිටු දදා. නිශ්චිත මිනිමැරුම් චෝදනාවක් එල්ල වෙලා. චූදිතය අත්අඩංගුවට අරගෙන විමර්ශන දියත් කරනවා. ඒ නිසා අංක 1ට රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්න. අත්අඩංගුවට අරගෙන විමර්ශන දියත් කරන්න. ජනාධිපතිවරයාට පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID එකට නියෝග කරන්න. මේ සම්බන්ධ සම්පූර්ණ විමර්ශනයක් කරලා සැකකරුව අත්අඩංගුවට අරන් නඩු පවරන්න. දැන් මොකද්ද පළාත් පාලන මැතිවරණයේදී ඇවිල්ලා ජනතාවට කියන්න බලාපොරොත්තු වෙන්නේ? රනිල්ව අත්අඩංගුවට ගන්න බැරි වුණේ අනුරාධපුර මහනගර සභාවේ බලය නැති නිසා කියලා. විධායක ජනාධිපති ක්‍රමයේදී බලය තිබ්බත් වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ 3න් 2 තිබ්බත් වැඩක් නැහැ. කාටකස් දිගිලිය ප්‍රාදේශ සභාව නැති නිසා තමයි අපිට රනිල්ට මුකුත් කරන්න බැරි වුණේ. අනේ අපිට ඒකත් දෙන්න කියාගෙන තමයි දැන් ඉන්නේ. මොන විකාරයක්ද?